හරි පුතේ. අපි වැඩේ පටන් ගමු. හරි. ඔයාලට මං අද කියලා දෙන්න යන්නේ ලාභය ගැන. හරි. හොඳට අහගෙන ඉන්න. ඔයා දන්නවා පුතේ ලාභය හොයන විදිය දැන්ටත්. හරි. ලාභේ සමානයි. හරි. ලාභේ සමානයි. මොන වලින් මොනව අඩු කරාමද ලාභේ එන්නේ? ආදායමෙන් මොනව අඩු කරාමද? වියදම් අඩු කරාම. උදාහරණයක් විදියට කිව්වොත් ව්‍යාපාරයේ ප්‍රධාන ආදායම මොකද්ද? විකුණුම් පුතේ විකුණුම් වල වියදම මොකද්ද? විකුණුම් පිරිවැය. මේක අඩු කරාම එනවා ඔයාට මොකද්ද? දල ලාභය මට කියලා දෙන්න ඕමනා. ලාභය හැදෙන විදි. ආදායමෙන් වියදම් අඩු කරාම. ඔයා ඔක දන්නවා. හරි. ඔයා ඕක දන්නවා. ඔයා හිර වෙන තැන ගැන තමයි මම මේ කියලා දෙන්න යන්නේ. හරි. ඔයා හිර වෙන තැන ගැන තමයි මම මේ කියලා දෙන්න යන්නේ. පුතේ ලාභයේ ප්‍රතිශතයක් දීලා આવොත්. පැහැදිලිද මං කියන එක? ලාභය ප්‍රතිශතයක් දීලා આવොත්. ප්‍රතිශතයක් දීලා එන්න පුළුවන් ආකාර දෙකයි. හරි. ඒ දෙකෙන් පිට එන්නේ කවදාවත් ඔයාට ලාභය හොයන්න. එකක් පිරිවැය මත ලාභ ප්‍රතිශතය. අනිත් එක විකුණුම් මිල මත ලාභ ප්‍රතිශතය. පුතේ ඔය කතන්දර දෙකෙන් විතරයි ඔයාට ලාභ ප්‍රතිශතය දීලා එන්න පුළුවන්. හොඳට අහගෙන ඉන්න. හරි. එක්කෝ දෙනවා පිරිවැය මත 120ක්. හරි. එක්කෝ විකුණුම් මිල මත 125ක් 30ක් එහෙම දෙනවා. හරි. එතකොට ඔයාට හොයාගන්න බෑ. ඔයාට අඳුරගන්න බෑ මේකේ පිරිවැය මොකද්ද, මේකේ ලාභය මොකද්ද, මේකේ විකුණුම් මිල මොකද්ද. අන්න ඒක අඳුන්වලා දෙන්න තමයි මම මේ වීඩියෝ එක අද ගහන්නේ. හොඳට බලාගෙන ඉන්න. පුතේ මම පළවෙනි එක විදියට ගන්නවා පිරිවැය මත ලාභ ප්‍රතිශතය. හරි. පිරිවැය මත ලාභ ප්‍රතිශතය. හොඳට බලාගෙන මේක ඉතින් ඔයාට ඉස්සරහා අනාගතයට සම්පූර්ණයෙන්ම වැදගත්. හරි. ඔය පිරිවැය මත ලාභ ප්‍රතිශතය, විකුණුම් මිල මත ලාභ සමීකරණ විතරක් නේ මූලික පොත් හැම තැනදීම ඇප්ලයි කරන්න පුළුවන් මේ කොටස. හරි. හොඳට අහගෙන ඉන්න. පුතේ පිරිවැය මත ලාභ ප්‍රතිශතය ඔයාට දුන්නොත් හරි අත්පිට විකුණුම් 200යි ලක්ෂ 2යි පිරිවැය 150යි. හරි. පුතේ ඕකේ ඔයාට ආදායමයි වියදමයි කියන්න බෑද? විකුණුම් ආදායම 200යි පිරිවැය කීයද? 150යි. ඕකේ ඊසි කියතයි. හැබැයි මෙහෙම දෙන්නේ නැහැ. හරි. මෙහෙම දෙන්නේ නැහැ. පුතේ අත්පිට විකුණුම් රුපියල් 200යි. මේවා විකුණා ඇත්තේ ඔන්න. මේවා විකුණා ඇත්තේ පිරිවැය මත 120ක ලාභ ප්‍රතිශතයක් තබාගෙනය. හරි. ඔන්න ඔයාගේ ප්‍රශ්නේ. පුතේ ඔයා දානවා සමීකරණයකට මොකද්ද ඒ සමීකරණේ? පිරිවැය ධන ලාභය සමානයි විකුණුම් මිල. මොකද්ද බං ඒ සමීකරණේ? පිරිවැය ධන ලාභය සමානයි විකුණුම් මිල. පුතේ ඔයාට දෙන්නේ ලාභ ප්‍රතිශතය පිරිවැය මත දෙනවා නම් ඔයා ඩාංගාල ගිහිල්ලා පිරිවැයට 100 දාගන්න. ලාභේ 20යි නම් පුතේ ලාභේ 20යි නම් විකුණුම් මිල කීයයිද? 120යි. හරි. දැන් බලන්න ඔයාට ගාන ඇතුලේ දීලා තියෙන්නේ මෙයාවද කියලා. වැඩේ පැහැදිලි ඔයාට. හරි. දැන් බලන්න ගාන ඇතුලේ දීලා තියෙන්නේ මෙයාවද කියලා. පුතේ දීලා තියෙන්නේ විකුණුම් මිල. හරි. පුතේ දීලා තියෙන්නේ විකුණුම් මිල. මම මේක 240ක් කරන්නම්. එතකොට ලේසි ගාන හදන්න. හරි.
240ක් කරන් පුතේ දීලා තියෙන්නේ විකුණුම් මිල හොඳට බලා ගන්න. එහෙනම් ඔයා මේ 120 යටින් 240 දාගන්න 240 දාගන්න. පුතේ ඔයාට දැන් පිරිවැය කියන්න බැයිද? මෙයාව බෙදලා 120න් වැඩි කරන්න 100න්. 100න් වැඩි කරා නම් ඔයාට පිරිවැය එනවා පුතේ 200ක්. වැඩි කරා නම් 20න් ඔයාට එනවා පුතේ ලාභය රුපියල් 40ක්. දැක්කද? ගානේ ඔයාට එක්කෙනෙක්ව දීලා හරි ගානේ එක්කෙනෙක්ව දීලා හරි එක්කෙනෙක්ව දීලා විකුණුම් මිල තව දෙන්නෙක්ව හොයන්න කියනවා. පැහැදිලිද? ගානේ එක්කෙනෙක්ව දීලා බං තව දෙන්නෙක්ව හොයන්න කියනවා. ඒක ප්‍රතිශතයක් දීලා කරන්න කියන්නේ. හරි මේක තමයි කතන්දරේ. පිරිවැය මත ලාභෙ හෙව්වා විකුණුම් මිල දීලා. දැකද? විකුණුම් වටිනාකම දීලා පිරිවැය මත ලාභ හෙව්වා. දැන් පුතේ දැන් හොයමු පිරිවැය දුන්නොත්. දැන් විකුණුම් වටිනාකමනේ දුන්නේ. දැන් පිරිවැය දුන්නොත් කොහොමද ලාභ හොයන්නේ කියලා බලන්න. පිරිවැය දුන්නොත්. හරි. විකුණු භාණ්ඩවල පිරිවැය රුපියල් 300යි. ඒවා පිරිවැය මත 125ක් ලාභ තබාගෙන විකුණා ඇත. හොඳට අහගෙන ඉන්න. හරි පුතේ විකුණු භාණ්ඩවල පිරිවැය. හරි ඔන්න පොයින්ට් එන්න ඕන තැන විකුණු භාණ්ඩවල පිරිවැය අනිත් පැත්තෙන් පිරිවැය මත කියන එක. පිරිවැය මත නම් අනිවාර්යයෙන්ම පිරිවැයට 100 දාගන්න ඕනේ. ඔයාට එතනින් එහාට දෙයක් නැහැ. පුතේ මෙතනදී ලාභ කීයද? ලාභ ප්‍රතිශතය 25යි. එහෙනම් විකුණුම් මිල 125යි. හරි සරලයි. හරි බලන්න දැන් ඔයා පොයින්ට් එක හොයන්න. මෙතන දීලා තියෙන්නේ විකුණුම් මිලද විකුණුම් පිරිවැයද කියලා. පුතේ දීලා තියෙන්නේ විකුණුම් පිරිවැය නම් දීලා තියෙන්නේ මේ විකුණුම් පිරිවැය යටින් දාගන්න කීයද? 100න් බෙදලා පුතේ 125න් වැඩි කරා නම් විකුණුම් මිල එනවා ඔයාට. හරි සරල දෙයක්. 125න් වැඩි කරා නම් විකුණුම් මිල එනවා පුතේ. 25න් වැඩි කරා නම් ඔයාට ලාභ එනවා. හරි 25න් වැඩි කරා නම් 75ක් එනවා. 125න් වැඩි කරා නම් 375ක් එනවා. එහෙනම් පුතේ ඔයාගේ විකුණුම් මිල කීයද? ලාභය හොයාගන්නේ කොහොමද? ලාභය සමානයි විකුණුම් මිල ඍණ විකුණුම් පිරිවැය. පුතේ විකුණුම් මිල 375යි. විකුණුම් පිරිවැය 300යි. ලාභේ 75යි. දැක්කද? එක්කෙනෙක්ව දීලා තියෙන වෙලාවක හරි එක්කෙනෙක්ව දීලා තියෙන වෙලාවක ප්‍රතිශතය දීලා නම් හොයාගන්න ක්‍රමය. ඒකත් මොන පැත්තෙන්ද කියලා දුන්නේ? පිරිවැය මත. පැති දෙකයි එන්න පුළුවන්. හරි පිරිවැය මත එකෙත් පැති දෙකයි. එක්කෝ විකුණුම් මිල දීලා එනවා එක්කෝ විකුණුම් පිරිවැය දීලා එනවා. හරි විකුණුම් පිරිවැය දීලා තියෙන වෙලාවට විකුණුම් මිල හොයා ගන්න ඕනේ. විකුණුම් මිල දීලා තියෙන වෙලාවට විකුණුම් පිරිවැය හොයා ගන්න ඕනේ. පැහැදිලිද පුතේ? පිරිවැය මත ලාභ ප්‍රතිශතයේ සම්පූර්ණ කතන්දරයම කියලා දුන්නා. හරි පිරිවැය මත ලාභ ප්‍රතිශතයේ කතන්දරය ඔච්චරයි. හරි විකුණුම් මිල මත ලාභ ප්‍රතිශතයට එන්න දැන්. විකුණුම් මිල මත ලාභ ප්‍රතිශතය හරි ගොඩක් අය අනාගන්න තැනක් තමයි මේ කොටස. හරි ප්‍රතිශතයක් දීපු ගමන් බය වෙනවා. ඔයා පුතේ සමීකරණේ දැම්මයින් පස්සේ ආයේ බය වෙන්න දෙයක් නැහැ. හරි ඔයා අර සමීකරණයට දැම්මයින් පස්සේ පිරිවැය දන් ලාභය සමානයි විකුණුම් මිල ආයව වටන්න බෑ. හරි විකුණුම් මිල මත ලාභ ප්‍රතිශතය හරි විකුණුම් මිල මත ලාභ ප්‍රතිශතය හරි හොඳට අහගෙන ඉන්න පුතේ ගානේ දෙන්න පුළුවන්. හරි අත්පිට විකුණුම් හරි අත්පිට විකුණුම් රුපියල් 400යි
මේවා විකුණුම් මිල මත දැක්කද? විකුණුම් මිල මත 100ට 20ක් විකුණුම් මිල මත 20ක් ලාභ තබාගෙන විකුණනු ලබයි. හරි. හොඳට අහගෙන ඉන්න. පුතේ ඔයා සමීකරණය වෙනස් කරන්නේ නැහැ. ඔයාගේ සමීකරණය ඒකමයි. මොකද්ද සමීකරණේ? පිරිවැය ධන ලාභය සමානයි විකුණුම් මිල. පුතේ හොඳට අහගෙන ඉන්න. පිරිවැය මත කියලා දීපු වෙලාවේ පිරිවැයට 100 දාගත්තා. විකුණුම් මිල මත කියලා දෙන වෙලාවේ ඔයා 100 දාගන්නේ මොකේටද? දැන් තේරුණා ඔයාට. එහෙනම් පුතේ ලාභේ 20යි නම් හරි. ලාභේ 20යි නම් පිරිවැය කීයද බං? 80යි. සරලයිනේ. හරි. හරිම සරලයිනේ. හොඳට අහගෙන ඉන්න. හරි. පුතේ ඔයාට දීලා තියෙන කෙනාව බලන්න ඊට පස්සේ. ඔයාට දීලා තියෙන්නේ පිරිවැයද ආදායමද කියලා බලන්න ඕනේ ඊට පස්සේ. ඇයි මෙයාගේ යටින්ද කියලා බලන්න එපා දාගන්නේ. හරි. බලන්න පුතේ අපිට විකුණුම් 400යි. පිට විකුණුම් වටිනාකම 400. එතකොට පුතේ ඔයා දාගන්නේ ඔය 400 කොහෙන්ද? මෙයාගේ යටින් 100න් බෙදලා 80න් වැඩි කරලා බලන්න පුතේ. හරි. ඔයාට එයි පිරිවැය වටිනාකම එයි. පුතේ 20න් වැඩි කරොත් ඔයාට එයි ලාභේ. පුතේ 84න් 4යි කීයක් එනවද? 320ක් එනවා. 320ක් එනවා පිරිවැය. ලාභේ 80ක් එනවා. වැඩේ පැහැදිලිද? පුතේ විකුණුම් මිල හරි පිරිවැය හරි දෙකෙන් එකක් දීලා තියෙන වෙලාවක ප්‍රතිශතයක් එක්කනම් දීලා තින්නේ. ඔයා මුලින්ම බලන්න ඕනේ මොකක් මතද දීලා තියෙන්නේ. හරි. මොකක් මතද දීලා තියෙන්නේ. ඊට පස්සේ මත එක්කෙනාට 100 දාගන්න. හරි. ඊට පස්සේ ඔයා හොයන්න මේකේ පුතේ විකුණුම් ඔයා ලාභය හොයන්න නම් අනිවාර්යයෙන්ම ආදායම වියදම දැනගෙන ඉන්න ඕනේ. පුතේ මේකේ ආදායම රුපියල් 400යි. වියදම ඔයා ප්‍රතිශතයේ සමීකරණයට දාලා හැවුවා 320යි. ලාභය කීයද පුතේ? 80යි. එක්කෙනාවයි දෙන්නේ අනිත් දෙන්නව ප්‍රතිශතෙන් හදා ගන්න ඕනේ. හරි. ඒ ක්‍රමය ගැන තමයි මම මේ කියලා දෙන්නේ. පුතේ විකුණුම් මිල මත ආවත් අවුලක් නැහැ ඔයාට දැන්. හරි. විකුණුම් මිල මත එකේ කොටස් දෙකයි වෙන්න පුළුවන්. එක්කෝ විකුණුම් වටිනාකම දීලා එනවා, එක්කෝ විකුණුම් පිරිවැය වටිනාකම දීලා එනවා. හරි. දැන් හැදුවේ විකුණුම් වටිනාකම පැත්තේ. එන්න පුතේ විකුණුම් පිරිවැය වටිනාකම පැත්තෙන් හදමු. හරි. විකුණුම් පිරිවැය වටිනාකම පැත්තෙන් හදමු. හරි. විකුණු භාණ්ඩවල පිරිවැය විකුණු භාණ්ඩවල පිරිවැය රුපියල් 2,40,000යි. ඒවා විකුණා ඇත්තේ විකුණුම් මිල මත 120ක් ලාභ තබාගෙනය. හරි. ඔය ඔක්කොම කතන්දරේ අමතක කරලා විකුණුම් මිල මතනේ. ඔය මත කියන එක්කෙනාට කීය දාගන්නවද පුතේ? මත කියන එක්කෙනාට 100 දාගන්න. ලාභ ප්‍රතිශතය කීයද? 120යි නම් ලාභ ප්‍රතිශතේ 120යි නම් පිරිවැය පුතේ ඔයා දන්නවා අනිවාර්යයෙන්ම 80යි කියලා. දැන් බලන්න ඕන පොයින්ට් එක ගානේ දීලා තියෙන්නේ විකුණුම් මිලද පිරිවැයද කියලා. පුතේ විකුණු භාණ්ඩවල පිරිවැය කෙලින්ම දීලා පිරිවැය කියලා. එහෙනම් ඔයා මේ 240 කා යටින්ද දාගන්නේ? මෙන්න මෙයා යටින් නේද දාගන්නේ.
මේ ආව කීයෙන්ද බම් බෙදන්න ඕනේ එතකොට 80න් බෙදලා 300න් වැඩි කරා 100න් වැඩි කරා නම් 100න් වැඩි කරා නම් කාව හම්බෙනවද විකුණුම් මිල හම්බෙනවා විකුණුම් මිල හම්බෙනවා පුතේ රුපියල් කීයක් එනවද විකුණුම් මිල 300ක් එනවා ලාභ කීයක් එනවද 60ක් එනවා පුතේ ලාභය සමානයි ආදායම ඍණ වියදම හරි ආදායම ඍණ වියදම ඔයාගේ ආදායම මේකේ හැංගුවා ඔයා හැංගුවට හෙව්වා රුපියල් 300යි හරි වියදම කීයද පුතේ රුපියල් 240යි ලාභේ 60යි පුතේ හොඳට අහගෙන ඉන්න සම්පූර්ණ කතන්දරයම ඉවරයි හරි ආයෙ බලන්න හරි ආයෙ බලන්න පුතේ ලාභ ප්‍රතිශතය දීලා තියෙන්න පුළුවන් ආකාර දෙකයි මත දෙකයි එක්ක පිරිවැය මත ලාභය එක්ක විකුණුම් මිල මත ලාභය ඒකෙත් දීලා තියෙන කෙනාව හඳුනා ගන්න හරි බලන්න ඕනේ දෙක මේ දෙක හරි එකක් පිරිවැය මත ලාභය විකුණුම් මිල මත ලාභය පිරිවැය මත ලාභය නම් පිරිවැයට 100 දාගත්ත විකුණුම් මිල මත ලාභය නම් විකුණුම් මිලට 100 දාගත්ත හරි ඊළඟට බලන්න ඕන දෙන්න හරි බලන්න පුතේ ගාන දීලා තියෙන්නේ විකුණුම් මිලද කියලා විකුණුම් මිල නම් ඔයා විකුණුම් පිරිවැය හොයාගන්නවා හරි පුතේ විකුණුම් පිරිවැය දීලා නම් ඔයා විකුණුම් මිල හොයාගන්න ඕනේ සමීකරණයට ආදේශ කරනකොට ඔයාට කතන්දරේ නිකම්ම පැහැදිලි වෙනවා හරි පුතේ සියලුම කතන්දරේ මට කියන්න ඕන දේවල් ටික කිව්වා ඔයාලට මොනවාම හරි accounting ගැන දැනගන්න දෙයක් තියෙනවා නම් මේ අංකෙට WhatsApp කෙටි පණිවිඩයක් තියන්න එහෙනම් පුතේ 07138453662 online accounting with CK හරි ඔන්න ඕකට WhatsApp කෙටි පණිවිඩයක් තියන්න එහෙනම් පුතේ ඔයාලා හැමෝටම ජය